හායි ගයිස් ඔහොත්තුවලව සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් කැෆේ එකට. අද අපි කතා කරන්න යන්නේ ද ඇසස්මන්ට් කියන 2024 දිනකුත් වෙච්ච ෆිල්ම් එක ගැන. ඉතින් මේ ෆිල්ම් එක අයිති වෙන්නේ සයන්ස් ෆික්ෂන් සහ ට්‍රිලර් කියන කැටගරි වලට. ඉතින් ඔයාලට දිගටම මේ වගේ මූවිස් බලන්න ඕන නම් බයිස්කෝප් කැෆේ සබ්ස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන් ඔන් කරලා තියාගන්න. එහෙනම් අපි යමු ෆිල්ම් එකට. නොදුරු අනාගතයේදී දේශගුණික වෙනස් වීම නිසා පරිසර පද්ධතිය බිඳ වැටිලා සම්පත් හරිම හිඟ වෙනවා. ප්‍රභූ පැලැන්තිය නව ලෝකය කියලා හඳුන්වන හොඳ වාසියට සුදුසු තැන්වල ජීවත් වෙද්දී පහළ පන්තියට පැරණි ලෝකය කියන පාළු කරේ තමයි ජීවත් වෙන්න වෙන්නේ. ඒත් සම්පත් හිඟකම නිසා මේ ප්‍රභූ අයටත් හරිම දැඩි නීති රීති වලට යටත් වෙන්න සිද්ධ වෙනවා. දරු උපත් පාලනය කරන්නෙත් ආණ්ඩුවේ. ඒ කියන්නේ ළමයෙක් හදාගන්න කැමති ජෝඩුවලට ඒකට එයාලා සුදුසුද නැද්ද කියලා තීරණය කරන්නේ දවස් 7ක ඇගයීමකට මුහුණ දුන්නට පස්සේ. එහෙම නැතුව ආවට ගියාට අනාගතයේදී ළමයි හදන්න බෑ. දවසක් පොඩි කාලේ මියා මෝද පීන පීන ඉද්දි දකිනවා එයාගේ අම්මා වෙරළේ ඉඳන් කතා කරනවා. එයා ගැස්සিলা බලන් ඉද්දි එකපාරටම අම්මා නොපෙනී යනවා. බය වුණු මියා පුළුවන් තරම් වේගෙන් ආයෙත් පීනනවා. එයා ආයෙත් උඩට එද්දි එයා දැන් වයසින් වැඩි කෙනෙක්. මොකද ඒ ඔක්කොම තිබ්බේ මතකයක් විතරයි. ඊට පස්සේ මියා එයාගේ ස්මාර්ට් ගෙදරට එනවා. ඒකෙන් කාලගුණ වෙනස් වීම ගැන අනුතුරු අඟවනවා. ව්‍යායාම සෞඛ්‍ය තොරතුරු සටහන් කරනවා. එයා දිලිසෙන කාමරයකට ඇතුල් වෙනවා. එතනින් එයාගේ සැමියා ආර්යයන් හදපු වර්චුවල් ලෝකයකට යන්න පුළුවන්. ආර්යයන් එක පාවිච්චි කරන්නේ සුරතල් සත්තු නිර්මාණය කරන්න. දවසට කරන් තියෙන දේවල් ගැන කතා කරාට පස්සේ මියා එයාගේ හර්තාගාලේ මැෂින් නඩත්තු කරලා පැලෑටි බලාගෙන රෑ කෑමට අවශ්‍ය දේවල් ටිකක් එකතු කරන්න පටන් ගන්නවා. එදා රෑ කෑමෙන් පස්සේ මියා සහ ආර්යයන් කතා වෙනවා එයාලා කොච්චර බයෙන්ද ඉන්නේ කියලා. මොකද ළඟදීම එයාලටත් අර ඇගීමට මුහුණ දෙන්න වෙන නිසා. අන්තිමේදී එයාලා ටිකක් ලං වෙනවා. ඒත් මෙයාට අර මෝදේ මතකය අමතක කරන්න බෑ. ආර්යයන් නිදාගත්තට පස්සේ එයා හිත හදාගන්න ආයෙමත් පැලැටි බලන්න යනවා. පහෝදා වර්ජිනියා කියන කෙනා එයාලා ගෙදරට එනවා. එයා තමයි ඇගීම් බාල නිලධාරිනිය. එයාලා දෙමාපියන් වල සුදුසුද කියලා තීරණය කරන්න එයා සතියක් එයාලත් එක්ක ජීවත් වෙන්න තමයි යන්නේ. ජෝඩුවට ඕන වෙලාවක මේ පරීක්ෂණයෙන් අයින් වෙන්න අයිතිය තියෙනවා. කොහොම හරි මෙයාට දැනගන්න ඕන වෙනවා එයාලව ඇගීමට ලක් කරන නිර්ණායක මොනවද කියලා. ඒත් වර්ජිනියා කියන්නේ එයාලා ඒ ගැන අඩුවෙන් දන්න තරමටම හොඳයි කියලා. එයා කියනවා එයාට දැනගන්න ඕන එයාලගේ ඇත්තම ස්වභාවය කියලා. ඊට පස්සේ වර්ජිනියා එයාලව වෙන වෙනම සම්මුඛ පරීක්ෂණයකට ලක් කරනවා. එයාලගේ සම්බන්ධය ගැන, එයාලගේ ලිංග ජීවිතයේ විස්තර ගැන සහ එයාලගේ ළමා කාලය ගැන කතා කරනවා. මෙයා පැහැදිලි කරනවා එයා පොඩි කාලේ එයාගේ අම්මයි තාත්තයි නංගිව පැරණි ලෝකයට යවුවා. ඒ නිසා එයාලා වෙච්චර මතක නැහැ කියලා. වර්ජිනියා තේරුම් ගන්නවා මෙයාගේ අම්මා ආණ්ඩුවට විරුද්ධ කෙනෙක් කියලා. ඒ නිසා මෙයාටත් ආණ්ඩුව ගැන නරක අදහස් තියෙනවද කියලා අහනවා. ඒත් මෙයා එහෙම නැහැ කියලා සහතික කරනවා. එයාලට ළමයෙක් හදන්න ඕනෑ කියලා වර්ජිනියා ඇහුවාම එයාලා කියන්නේ සමාජයේ අනාගතයට උදව් කරන්න, තෘප්තියක් ලබන්න සහ ළමයෙකුට අයිතිවාසිකමක් බැදීමක් පිළිබඳව හැඟීමක් දෙන්න ඕන නිසා කියලා. මෙයා කියනවා එයාට දැන් ඒ හැඟීම තියෙනවා ඒත් පොඩි කාලේ තිබ්බේ නැහැ කියලා. ඊට පස්සේ ජෝඩුව වර්ජිනියාට ගේ වටේ පෙන්නනවා. එයා ළමයාගේ ඇඳ පරීක්ෂා කරලා ඒකේ ස්ප්‍රින් තියෙනවා ඒවා බුරුල් වෙලා කියලා පැමිණිලි කරනවා. ජෝඩුව මෙට්ටේ ස්ප්‍රින් නැහැ කියලා කිව්වත් එයා ඒක ගණන් ගන්නෑ. එයා එයාලගේ නිදන කාමරය ගැන සතුටු වුණත් ආර්යයන්ගේ වර්චුවල් කාමරය ගැන නම් එච්චර පැහැදීමක් පෙන්වන්නේ නැහැ. ඊළඟට එයා හෘතාගාරයට යනවා. එයාට පුදුමයි මෙයා ළඟ එයාගේ අම්මගෙන් ඉතුරුලා තියෙන මලක් විතරක් වීම ගැන. වර්ජිනියා ගෙදර හැමතැනකටම සම්පූර්ණ ප්‍රවේශය ඉල්ලනවා. ජෝඩුව ඒකට AI එක හරහා දැනටමත් අවසර දීලා තියෙන්නේ. එයා මුට්‍ර, කෙල, ලේ, කෙස් සහ වෙනස් ශරීර තරල සාම්පලත් ඉල්ලනවා. ජෝඩුව ඒවා දැනටමත් යවලා තිබුණත් වංචා කිරීම ගැන සැක නිසා එයාට ආයෙමත් පරීක්ෂා කරන්න වෙනවා කියලා වර්ජිනියා කියනවා. රාත්‍රී කෑම වෙලාවේ වර්ජිනියා හර්තාගාරයෙන් ගත දේවල් වලින් මෙයා හදපු ගැමි කෑම ගැන පැහැදීමක් පෙන්වන්නේ නැහැ. එයා ආර්යන්ගෙන් එයාගේ කැලල ගැන අහනවා. ආර්යන් පැහැදිලි කරනවා සත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරීන් එයාගේ නව නිපැයුම් නිසා එයාට පහර දුන්නා කියලා. ඒකේ තේරුමක් නැති දෙයක්. මොකද එයාගේ වර්චුවල් සත්තු හැදුවේ ලෝකේ ඉතිරිලා ඉන්න සැබෑ සත්තු ටික ආරක්ෂා කරන්න. මේ ක්‍රියාකාරයෙන් විශ්වවිද්‍යාල පරීක්ෂාගාරයට බෝම්බ ගැව්වා. ආර්යයන්ට බේරෙන්න ජනේලෙන් පනින්න වුණා. බෝම්බකරුවන්ට දඩුවමක් විදිහට පැරණි ලෝකයට එව්වා. මෙයා හිතන්නේ එයාලට ඒක තමයි වෙන්න ඕන කියලා. ඒක අහලා වර්ජිනියා අහනවා එහෙනම් එයාගේ අම්මව පිටුවහල් කරපු එකත් හරිද කියලා. ජෝඩුව නිදාගන්න ගියාම ආර්යන් මෙයාට කියනවා වර්ජිනියා එයාගේ අම්මගේ මාතෘකාව පාවිච්චි කරන්න හිතාමතාවම එයාව කේන්ති ගස්සන්න කියලා. ඒ නිසා සංසුන්ව ඉන්න කියලා. ඊට පස්සේ එයාලා ආයෙත් ලං වෙන්න පටන් ගන්නවා.
ඒත් වර්ජිනියා එයාලා දිහා බලාගෙන ඉන්නවා දැකලා ගැස්සෙනවා. එයා පැහැදිලි කරනවා එයාට එයාලගේ සම්බන්ධයේ හැම පැත්තක්ම මේකත් ඇතුළු ඇගීමට ලක් කරන්න වෙනවා කියලා. ජෝඩුවට අපහසුතාවයක් දැනුණත් එයාලට ළමයව ගොඩක් ඕන නිසා එයා බලාගෙන ඉද්දි ඒ දේ දිගටම කරගෙන යන්න එයාලට සිද්ධ වෙනවා. පහවදා උදේ ජෝඩුව වර්ජිනියාගෙන් අහනවා එයාලට ලැබුණු අභිරහස් ලදරු කැම්ප් එකක් ගැන. ඒත් එයා ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැතුව හැන්දකින් සෙල්ලම් කරනවා. උදේ කෑමට වාඩි වුණාම වර්ජිනියා පොඩි ළමයෙක් වගේ හැසිරෙන්න පටන් ගන්නවා. පිඟාන තල්ලු කරනවා. මේසෙට ගහනවා. මෙයා කලබල වෙනවා. වර්ජිනියා චෝදනා කරනවා එයා කටහඬ උස්සනවා කියලා. මෙයා මේසෙට අතින් ගැහුවම තත්ත්වය තවත් අවුල් වෙනවා. ඒ නිසා ආර්යන් සෙල්ලම් ක්‍රම පාවිච්චි කරලා වර්ජිනියාට කවනවා. ඒක සාර්ථක වෙනවා. එයා තනියම කන්න පටන් ගන්නවා. ඒත් එයා එයාලට කෑම විසි කරන්න පටන් ගන්නවා. ආර්යන්ගේ හැට කෑම ටිකක් ගියාම එයා බනිනවා. වර්ජිනියා ඒ නරක වචන දිගටම කියනවා ආර්යන් ඇහැ හොදගන්න බාත්රූම් එකට දුවන අතරේ. මියා එයාට ඇස්වලට බෙහෙත් දාන්න උදව් කරනවා. එයාලා සීම මායම් ටිකක් හදාගන්න එකඟ වෙනවා. එයාලා කුස්සියට ආපහු වෙද්දි කෑම, බිත්තිවල, බඩුවල හැමතැනම ගෑවිලා. ඒත් වර්ජිනියා නෑ. එයාලා ගේ පුරාම හොයන්න පටන් ගන්නවා. හැම කාමරයක්ම අවුල් කරලා තියෙනවා කියලා දකිනවා. ආර්යන්ගේ වර්චුවල් ඔෆිස් එකෙත් භයානක සද්දයක් එනවා. බලද්දි වර්ජිනියාගේ නටනවා. ජෝඩුව එයාට කතා කරන්න හැදුවත් සද්ද එයාලගේ කටහඬවල් වලට වඩා වැඩි. අන්තිමේදී ආර්යන් නවත්තන්න කියලා කෑ ගහලා සද්ද නවත්ත ගන්නවා. එයා වර්ජිනියාට කියනවා මේක සෙල්ලම් බඩුවක් නෙවෙයි කියලා. ඒත් එයා කියන්නේ මේ පරීක්ෂණ ඉවරයි කියලා විතරයි. හවස තවත් අභිරහස් පාර්සලයක් එනවා. ඒක ඇතුලේ තියෙන්නේ එයාලගේ ළමයට සෙල්ලම් ගියා. වර්ජිනියා එයාලට කියනවා උදේ වෙන්න කලින් ඒක හදලා ඉවර කරන්න කියලා. කෑලිවල අමුතු හැඩ තියෙන්නේ. උපදෙස් එච්චර පැහැදිලිත් නෑ. ඒ නිසා ජෝඩුවට ඒක හදාගන්න ගොඩක් අමාරු වෙනවා. එයාලා ටිකක් හදාගෙන වගේ පෙනුනත් සෙල්ලම් ගෙදර කඩාගෙන වැටෙනවා. එයාලා මුළු රෑම මහන්සි වෙලා වැඩ කරලා අන්තිමේදී ඒක හදලා ඉවර කරනවා. ඒත් එක කෑල්ලක් ඉතුරු වෙනවා. උපදෙස් වල තියෙනවා ආරක්ෂාව සඳහා හැම කෑල්ලක්ම පාවිච්චි කරන්න ඕන කියලා. ඒ නිසා මෙයා වෙරළට දෝලා ගිහින් ඉතුරු කෑල්ල මෝදට විසි කරනවා. වර්ජිනියා හැරුණාම ඒක හොඳට බලලා කියනවා එයාලා හොඳට කරලා තියෙනවා කියලා. ඇත්තටම එයා තීරණය කරනවා ඒක එයාගේ කාමරය කරගන්න. ඒ නිසා ජෝඩුවෙන් එයාගේ බඩු ටික ඉල්ලනවා. පස්සේ වර්ජිනියා ආර්යන් වැඩ කරන දිහා බලාගෙන ඉඳලා එයාගේ බල්ලගේ කතාව කියනවා. ආණ්ඩුව සත්තු මරලා දාන්න නියෝග කරපුවාම එයා කැමති නෑ එයාගේ ආදරණීය සුරතලා නාදුරන කෙනෙක් අතින් මැරෙනවට. ඒ නිසාම එයා බල්ල මැරුවා. ඒක නිසා එයා දවස් ගාණක් ඇඬුවා. ආර්යන් එයාට එයා හදපු වඳුර වල්ලන්න කියනවා. ලෝම කොච්චර ඇත්ත වගේද කියලා එයා පුදුම වෙනවා. ඒත් එකපාරටම එයා කියනවා එයාට කම්මැලි සෙල්ලමක් කරන්න ඕන කියලා. මෙයා එයාලව බලන්න එද්දි වර්ජිනියයි ආර්යනුයි කැලේ ඉන්න සත්තු වගේ එකිනෙකා උඩ පැන පැන රඟපානවා. මෙයාට ඒක පුදුමයි. මොකද ආර්යන් හැමතිස්සෙම කිව්වේ ජනේලයෙන් පැන්නට පස්සේ එයාගේ කොන්ද කවදාවත් හරියට සනීපුනේ නෑ කියලා. උදා එයාලා වෙරළට යනවා. ජෝඩුවට වග බලා ගන්න වෙනවා වර්ජිනියා භයානක තැනකට යන්නේ නෑ කියලා. එයාලා හැංගිමුත්ත සෙල්ලම් කරන්න පටන් ගන්නවා. මෙයාට කේන්ති යනවා ආර්යනුයි වර්ජිනියා හැමතිස්සෙම එකිනෙකාව හොයාගන්නවා. ඒත් එයාව කවදාවත් හොයාගන්නේ නෑ කියලා. එයා දකිනවා වර්ජිනියා ආර්යන්ට තාත්ති කියලා කතා කරනවා. එයාලා වැලි මාලිගාවක් හදන්න පටන් ගත්තම මෙයා එයාලත් එක්ක එකතු වෙන්න හදනවා. ඒත් වර්ජිනියා එතනින් ගිහින් තනියම වෙන මාලිගාවක් හදන්න පටන් ගන්නවා. මෙයාට හිතෙන්න පටන් ගන්නවා එයාට මේක කරන්න පුළුවන්ද කියලා. ආර්යන් එයාට මතක් කරනවා එයා එයාගේ අම්මා වගේ නෙවෙයි කියලා. ඒ වෙලාවෙම එයාලා දකිනවා වර්ජිනියා නෑ එයාගේ සපත්තු වතුරේ තියෙනවා කියලා. රළ පහරකින් වර්ජිනියාව වැල්ලට ගහගෙන එනවා. මියා දුවලා ගිහින් එයාට උදව් කරනවා. සීතලෙන් ඉන්න වර්ජිනියා එයාගෙන් ඈත් වෙලා යනවා. මියාට කේන්ති යන එක පාලනය කරන්න බැරි වෙනවා. එයා අහනවා උදව් කරපු එක වැරදිද? එයාව දිය ගිලෙන් අරගෙන තිබ්බද කියලා. වර්ජිනියා ඒ වෙලාවෙම යන්න යනවා. ආර්යන් මියාට බයිනවා එහෙම ප්‍රතිචාර දක්වපු එකට. ගෙදර යන ගමන් වර්ජිනියා ආර්යන්ගෙන් එයාව උස්සගෙන යන්න කියලා ඉල්ලනවා. ටිකකින් වහින්න පටන් ගන්නවා. ආර්යන්ගේ කොන්ද රිදෙන නිසා එයාට වර්ජිනියාව බිමින් තියන්න සිද්ධ වෙනවා. මියා එයාව උස්සගෙන යන්න ඉදිරිපත් වුණත් වර්ජිනියා කියන්නේ එයාට ඕන තාත්තිව විතරයි කියලා. එයාලා ගෙදරට ආවම වර්ජිනියා ඇතුළට යන්න බෑ කියනවා. එතකොට මියා එයාට කියනවා ඇතුලේ උණුසුමට ඉඳගෙන වුණත් එයාට දිගටම වෛර කරන්න පුළුවන් කියලා. ඒකෙන් වර්ජිනියා එයා පස්සෙන් එන්න කැමති වෙනවා. ඊට පස්සේ මෙයා වර්ජිනියාව නාවනවා. එයාලා බබල්ස් එක්ක එකට විනෝද වෙනවා. එයාගේ කොණ්ඩේ පිරෙන ගමන් මෙයා කියනවා එයාගේ අම්මත් එයාට මෙහෙම කරා කියලා. මෙයා වර්ජිනියාගේ ඔළුව උඩින් ඉඹිනවා. අන්තිමේදී බැඳීමක් දැරෙනවා. එතකොට ලියුමක් එනවා. ජෝඩුව අදරයක් කෑම සාදයක් පවත්වන්න ඕන කියලා. වර්ජිනියාගේ තවත් පරීක්ෂණයක් කියලා තහවුරු කරනවා. ජෝඩුව හදිසියෙන් රසවත් කෑමක් හදලා එයාලගේ හොඳම ඇඳුම් ඇඳ ගන්නවා. ටිකකින් අමුත්තු වෙනවා. වර්ජිනියා සෙල්ලම් ඇදුරෙන් එළියට පනිනවා පොඩි ළමයෙක් වගේ රඟපාමින්.
රෑ කෑම වෙලාවේ වෝල්ටර් කියන කෙනා හැමෝටම කියනවා මෙයා ඉස්සර එයාගේ දක්ෂ ශිෂ්‍යාවක් වෙලා හිටිය කියලා. එයාගේ බිරිඳ ඊවි හරිම තරහකින් බලන් ඉන්නවා. මෙයා ආර්යන කුස්සියට කතා කරගෙන ගිහින් පැහැදිලි කරනවා එයාලා හම්බෙන්න කලින් එයාට වෝල්ටර් එක්ක සම්බන්ධයක් තිබුණා. ඒ කාලේ එයා හරිම තරම් නිසා එයාට තේරුණේ නැහැ වෝල්ටර් එයාගෙන් අයුතු ප්‍රයෝජන ගත්ත කියලා. පැහැදිලිවම ඊවි එක දන්නවා. ඒකට එයාට වෛර කරනවා. මෙයා වෙවුලනවා දැකලා ආර්යන් එයාව සනසලා මතක් කරනවා මේ අය වෙව්වේ හිතාමතාම එයාලව කේන්ති ගස්සන්න. ඒ නිසා එයාලට දිනන්න දෙන්න බෑ කියලා. එයාලා ආපහු මේසට ආවම මෙයාට වර්ජිනියට කන්න උදව් කරන්න එයාට හිර වෙන එක නවත්තන්න වෙනවා. ටිකකින් තවත් අමුත් එක්ක එනවා. ආර්යන් එයාගේ අම්මව දැකලා පුදුම වෙනවා. එයා මෙහෙ ආපු එක ගැන සතුටු නෑ. වර්ජිනියා දිගටම නරක විදිහට හැසිරෙනවා. මෙයා පුළුවන් තරම් එයාව පාලනය කරන්න හදනවා. මේ සීන් වැඩිහිටියෝ වාඩ කරන්න පටන් ගන්නවා මිනිස් වර්ගයාට සම්පත් නැතුව ඉද්දි ළමයි හදන එක හොඳ අදහසක්ද කියලා. පේන විදිහට දේශ සීමාවෙන් එහා පැත්තෙන් ආරංචි වෙනවා මිනිස්සු සුවපත් වෙමින් ප්‍රජනනය කරමින් ඉන්නවා කියලා. ඒ නිසා පැරණි ලෝකේ නැවතත් ගොඩනැගීම කළ නොහැක්කක් නෙවෙයි ජනගහන පාලනය ගැන කතාව යද්දි වර්ජිනියා දුවන්න පටන් ගන්නවා. මෙයා එයා පස්සෙන් යනවා එයා අමුත්තු ළඟින් වාඩි වෙනක. මෙයා එයාව එතනින් අයින් කරන්න හදනවා. වර්ජිනියා ප්‍රතිචාර දක්වන්නේ එයාට ගහලා. ඒත් මියා ගැඹුරු හුස්මක් අරගෙන දිවුරනවා එයාට තරහ නැහැ කියලා. ඒකෙන් වර්ජිනියා අන්තිමේදී කීකරු වෙනවා. කට්ටිය හොඳ සෞදියක් පුරන්න හදනවා. ඒත් ආර්යන්ගේ අම්මා එක කනවා. එයා හෙලි කරනවා ආර්යන් එයාගේ කලින් සම්බන්ධ හිටපු කෙනා එක්ක ළමෙක් හදන්න හැදුවත් එයාලට අවසර ලැබුණේ නැහැ කියලා. මියා ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. එයා විවේකයක් ගන්න කුස්සියට දුවනවා. ආර්යන් එයා පස්සෙන් ගිහින් පැහැදිලි කරනවා එයා එක කිව්වේ නැත්තේ එයාව කලබල කරන්න ඕන නැති නිසා ඒත් මේ ගැන පස්සේ කතා කරමු කියලා. එයාලා ආපහු මේසට ආවම ඊවි මෙයාගේ අම්මා ගැනයි පැරණි ලෝකේ ඉන්න හැමෝම ගැනයි නරක විදිහට කතා කරන්න පටන් ගන්නවා. එයා කියනවා එයාට වයස අවුරුදු 153යි. ඒ නිසා ලෝකෙ ඉස්සර තිබ්බ විදිහ එයාට මතකයි කියලා. වර්ජිනියා ඊවිගේ ඔඩොක්කුවේ වාඩි වෙලා විස්තර අහනවා. ඊවි කියනවා විනාශය සිද්ධ වුණාම බේරෙන්න කොච්චර අමාරු වුණාද කියලා. එයා හිතන්නේ සමාජයේ ලෝක දෙකකට බෙදපු එක මිනිස් වර්ගය බේරගන්න අවශ්‍ය වුණා තරුණ අය තවත් ළමයි හදලා ඒක විනාශ කරයි කියලා. එකපාරටම ඊවිට හොඳටම තරහකින් වර්ජිනියාව තල්ලු කරලා දානවා. මොකද එයා එයාගේ ඔඩොක්කුවට චූ කරා. වර්ජිනියා බිම වැටලා රිද්දගෙන ඉන්නවා දැකලා මියා සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. ඊවි කියනවා නරක අම්ම කෙනෙක් වෙන එක එයාගේ පරම්පරාවෙන් එන දෙයක් කියලා. ඒ වෙලාවේ මියා එයාට කම්මුල් පාරක් ගහනවා. හැම අමුත් එක්කම ගියාට පස්සේ මියා වර්ජිනියාව නිදි කරවනවා. එයා තමන්ව ආරක්ෂා කරන්න ආවකට ස්තුති කරපුවහම මියා hina වෙනවා. වර්ජිනියා එයාගේ තෝල් සිපගත්තම මියා ගැස්සෙනවා. එකපාරටම ඈත් වෙනවා. ඊට පස්සේ මියා එයාගේ නිදන කාමරයට ගිහින් ආර්යන් එක්ක රණ්ඩු වෙනවා. එයා වෙන කෙනෙක් එක්ක ළමයෙක් හදන්න හදපු එක ගැන නොකියපු එකට. එයාලා කෑ ගහන එක වර්ජිනියාට ඇහෙනවා කියලා එයාලා දන්නේ නැහැ. ආර්යන් පැහැදිලි කරනවා එයා එක හැංගුවේ එයාට හිතේ කියලා එයා හොඳ මදි කියලා. ඒ නිසයි එහෙම කළේ කියලා. ජෝඩුව එකිනෙකාගෙන් සමාව අරගෙන පිළිගන්නවා මේක හරිම අමාරුයි. ඒත් අඩුම ගානේ ඇගේ නිලධාරණය දවස් දෙකකින් යනවා කියලා. මේකත් වර්ජිනියාට ඇහෙනවා. මැදියම් රෑ වර්ජිනියා එයාලගේ කාමරයට එනවා එයා නරක හිණයක් දැක්කා කියලා. ආර්යන් එයාට ආපහු එයාගේ ඇඳට යන්න කිව්වත් මෙයා එයාට එයාලත් එක්ක නිදා ගන්න දෙනවා. පහෝදා මෙයාට ස්පිරිතාලෙන් කෝල්ලයක් එනවා. එයාගේ ළඟිට ඇම්බුලන්ස් එකක් හැදිලා දැඩි සත්කාරයකකේ ඉන්නවා කියලා. මෙයා යන්න ලෑස්ති වෙනවා. ආර්යන් හිතනවා එයාලා තාම ඇගීම් කර කර ඉද්දි එයා යන එක හොඳ අදහසක් නෙමෙයි කියලා. එයාලා වර්ජිනියාට කිව්වම එයා කියනවා යන්න අවසර තියෙනවා කියලා. ඒත් ඒකෙන් ඇගීමේ ක්‍රියාවලිය නතර වෙනවා කියලා. වාදයක් ඇති වෙනවා. මෙයා කියනවා හදිසි අවස්ථාවලට විශේෂ අවසරයක් තියෙන්න ඕන. එයාගේ නංගිව බලාගන්න යන එක ළමයෙකුට දෙන්න හොඳ ආදර්ශයක් කියලාත් එයා පෙන්නලා දෙනවා. වර්ජිනියා එයාට විශේෂ අවසරයක් දෙන්න එකඟ වෙනවා. ඒත් එයා උදේ 6ට කලින් ආපහු එන්න ඕන. එදාට ආර්යන් තනියම නිදා ගන්න හදනවා. ඒත් වර්ජිනියා එයා උඩට නගිනවා නරක හීනයක් දැක්ක කියලා. ඊට පස්සේ එයා ආර්යන් එක්ක ලිංගිකව හැසිරෙන්න පටන් ගන්නවා. ඒක ඇගීමේ කොටසක්. ඒක එයාලා දෙන්න අතර රහසක් වෙයි කියලා කියනවා. ආර්යන් බෑ කියලා කියන්න හැදුවත් වර්ජිනියා එයාට ගහලා එයාලා දෙන්නම ඉවර වෙනකන් ඒ දේ දිගටම කරගෙන යනවා. මෙයා ගමන ගිහින් ආපහු එද්දි එයාලා දෙන්නම ඇඳේ ඉන්නව දකිනවා. එයාලා මැද්දෙන් ඇතුල් වෙන්න එයාට පුළුවන් වෙනවා. පහෝදා උදේ මෙයා පැහැදිලි කරනවා ඉස්පිරිතාලේ හිටිය එයාගේ නංගි නෙවෙයි එකම නම තියෙන වෙන කෙනෙක් එක්ක පැටලිලා කියලා. ආර්යන්ට වර්ජිනියා ගැන සැක හිතෙනවා. වර්ජිනියා මියාව සනසන්න අම්මේ කියලා කතා කරනවා. ඊට පස්සේ මෙයා ආර්යන්ට කියනවා වර්ජිනියා ගැන බලාගෙන ඉන්න කියලා එයා පීනන්න යනක. වර්ජිනියා ආර්යන් වැඩ කර කර ඉද්දි කරදර කරන නිසා එයා කියනවා එයාලට පස්සේ සෙල්ලම් කරන්න පුළුවන් කියලා. වර්ජිනියා එළියට ගිහින් මෙයාට කතා කරන්න හැදුවොත් එයාට ඇහෙන්නේ නැහැ.
පරිගැනීමක් විදිහට එයා හරිතාගාරයට ගිහින් හැමදේම විනාශ කරන්න පටන් ගන්නවා. ගෑස් සවිකිරීම්, විදුලි කේබල් ඇතුළුව. මේ දේවල් එකතු වෙලා ගින්නක් පටන් ගන්නවා. වර්ජිනියා කරබල වෙලා එයාගේ දෙමාපියන්ට කතා කරනවා. දුක නිසා ඉක්මනටම එයා දුර්වල වෙනවා. එයාට හෙලවෙන්නවත් බෑ. වැටෙන සුන්බුන් නිසා දොරත් හිර වෙනවා. මෙයා හෙමින් ආපහු එන ගම දුරින් දුම දකිනකොට දුවන්න පටන් ගන්නවා. ආර්යන් වැඩ කර කර ඉන්නේ. ගෙදර AI එක තමයි එයාට හරිතාගාරයේ හදිසි තත්ත්වයක් ගැන කියන්න වෙන්නේ. එයා ගොඩනැගිල්ලට ලං වුණොත් බෝම්බ සිද්ධිය මතකයන් නිසා එයා ගින්නට ගොඩක් බය වෙනවා. මෙයා දොරට පයින් ගහනවා. ඒත් සුන්බුන් හිර වෙලා තියෙන නිසා ඒක කඩන්න බෑ. එයා ගලක් විසි කරලා දොරේ ඇතුළට යන්න තරම් ලොකු සිදුරක් හදාගන්නවා. වර්ජිනියාට සිහිය නැහැ. ඒ නිසා මෙයාට එයාගේ සිරුර ඇදගෙන ගිහින් සිදුරෙන් එළියට තල්ලු කරන්න වෙනවා. පවුල ගින්නෙන් සෑහෙන දුරට ගියාට පස්සේ මියාට බලාගෙන ඉන්න වෙනවා එයා ආසාවෙන් කරපු ව්‍යාපෘතිය ගිනි අරගෙන විනාශ වෙන හැටි. එදා රෑ වර්ජිනියා කන්න බෑ කියලා මේසෙන් නැගිටලා යනවා. මෙයා එයා පස්සෙන් වලට ගිහින් එයාගේ හරිතාගාරය විනාශ කරපු එකට දොස් කියනවා. ඒත් වර්ජිනියා ආයෙමත් යන්න කියනවා. පහුවදා වර්ජිනියා ජෝඩුවට දන්වනවා එයාලගේ ඉල්ලුම්පත සාර්ථක වෙලා නැහැ. ඒ නිසා එයාලට ළමයෙක් ලැබෙන්නේ නැහැ කියලා. ආර්යන් කලබල වෙනවා. මොකද ඒ කියන්නේ එයා කිසිම වැඩක් නැතුව වැරද්දක් කරගත්ත කියන එක. මෙයාට ඒක අහලා කොච්චර කම්පනයක් දැනෙනවද කියනවනම් එයා hina වෙන්න පටන් ගන්නවා. වර්ජිනියා ආර්යන් කෑ ගහන එක ගණන් ගන්න නැතුව යනවා. ඊට පස්සේ ජෝඩුව සම්පූර්ණ නිශ්ශබ්දතාවයකින් දවල් කෑම ගන්නවා. දවසේ ඉතුරු ටිකේ මියා සෙල්ලම් ගෙදර රස කරනවා. එතෙන්ද එයාට අර අමතර සෙල්ලම් බඩු කෑල්ල හම්බ වෙනවා. වර්ජිනියා ඒක පාවිච්චි කරලා තමයි හැමදේම කඩලා තියෙන්නේ. කේන්තියෙන් එයා ආපහු ගෙදර දුවලා ගිහින් සවරෙන් සෙල්ලම් ගෙදර කුඩු කරනවා. එයාට තමන්ව පාලනය කරන්න බැරුව යනවා. ආර්යන් එයාව තදින් බදා ගන්නවා එයා සංසුන් වෙනකන්. ඊට පස්සේ එයා කියනවා එයාට පෙන්වන්න දෙයක් තියෙනවා කියලා. එයා මියාව වර්චුවල් කාමරයට එක්ක ගිහින් ඩිජිටල් බබෙක්ව පෙන්වලා පුදුම කරනවා. මෙයා ටික වෙලාවක් හරිම සතුටින් බබාව වඩාගෙන ඉන්නවා. ඒත් එකපාරම එයාව බිම දානවා. එයා කියනවා බබාගෙන් කිසිම සුවඳක් නැහැ. ඒක නිසා ඇත්ත වගේ දැනෙන්නේ නැහැ කියලා. අසරණ වුණ ආර්යන් එයාව විශ්වාස කරන්න හදනවා එයාට ආපහු සාමාන්‍ය විදිහට ඉන්න තනියම සතුටින් ඉන්න පුළුවන් කියලා. ඒත් මෙයා කියනවා එයාට තවත් මේක කරන්න බෑ කියලා. එයා යනවා. ටික කාලයකට පස්සේ මෙයා වර්ජිනියාව හොයාගන්නවා. එයා ජීවත් වෙන්නේ අඩු පහසුකම් තියෙන අපාර්ට්මන්ට් එකක. වර්ජිනියා පොලිසියට කතා කරනවා කියලා තර්ජනය කරත් මෙයා යන්න බෑ කියනවා. එයාට එයාගේ සැමියාටයි ඇගයීමට අසමත් වුණේ ඇයි කියලා දැනගන්නක. දිග වාදයකින් පස්සේ වර්ජිනියා අන්තිමේදී හෙළි කරනවා ආණ්ඩුවේ නියෝග නිසා අවුරුදු 6කින් කවුරුවත්ම සමත් වෙලා නැහැ කියලා. ඇගයීම් තාමත් කරන මිනිස්සුන්ගේ බලාපොරොත්තු හිත හදලා තියාගන්න විතරයි. ඇගයීම් කරන අයට පොරොන්දු වෙනවා එයාලා හොඳට වැඩ කරොත් එයාලට ළමයෙක් හදන්න ලැබෙයි කියලා. ගොඩක් ඇගයීම් කරන අයට ඒක දරා ගන්න බැරුව සතියකින් අයින් වෙනවා. හෙළි වෙනවා වර්ජිනියාටත් මැරුණු දුවෙක් ඉන්නවා කියලා. එයා මේ ජොබ් එක කරන්න විඳපු හැම නින්දාවක් ගැනම කියන ගමන් කඩා වැටෙනවා. මියා එයාට අනුකම්පා කරලා අහනවා පැරණි ලෝකෙට ආයෙත් ජීවත් වෙන්න ලැබෙනවා කියන එක ඇත්තද කියලා. ඊට පස්සේ වර්ජිනියා තවත් ජෝඩුවක් ඇගීමට ලක් කරන්න යනවා. ඒත් එයාට තවත් එක දරා ගන්න බෑ. එයා බල්කනිය පාවිච්චි කරලා සීද විනසා ගන්නවා. ගෙදර ආර්යන් බොරු මියා කෙනෙකුයි ලොකු වුණු දුවෙකුයි ඉන්න වර්චුවල් ලෝකෙකින් හිත හදා ගන්නවා. ආරක්ෂිත ඇඳුමක් ලැබුණට පස්සේ එයාට පැරණි ලෝකෙට යන්න ලැබෙනවා. කාලගුණය භයානකයි. ඒත් එයා එයාගේ මාස්කය ගලවනවා. ස්වාභාවික විදිහට දේවල් කරන එකත් එක්ක ආයමක් සම්බන්ධ වෙන්න සූදානමින්. ඉතින් මේ තමයි මේ ලස්සනම ෆිල්ම් එකේ අවසානය. ඉතින් ඔයාලා ෆිල්ම් එක ගැන මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම බයිස්කෝප් කැෆේ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඔබලා තියාගන්න. මේ වගේම ෆිල්ම් එකකින් අපි ඉක්මනටම හමු වෙමු.